හයි ඔන්න අද අපි යන්න ලෑස්ති වෙලා ඉන්නේ බුද්ධ ගයාවට. බුද්ධ ගයාවල තියෙන විශේෂත්වය තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ ස්ථානය සහ සත්සත්‍ය එකතු කළ ස්ථානයත් ඒ ආශ්‍රිතව සිදුවීම් කිහිපයක්ම සිදු වූ ස්ථාන කිහිපයක් මේ ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. අපි මේ දැන් පහු කරන් යන්නේ අතීතයේ රජගහනුවර ඇතුල් නගරයට පිවිසීමේ එක් දොරටුවක්. එතකොට මේ ඇතුල් නගරය වට කරගෙන විශාල කඳුපන්ති කිහිපයකින් තමයි මේ ඇතුල් නගරය ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒ කඳුපන්ති අතරින් ඇතුල් නගරයට ඇතුල් වීම සඳහා පිවිසුම් දොරටු පිහිල්ලා තියෙනවා. ඒ එක් පිවිසුම් දොරටුවක් තමයි අපි පහු කරගෙන ආවේ. ඊළඟට අපි පහු කරන් යන්නේ නේරංජනා නදිය. නේරංජනා නදියේ තියෙන විශේෂත්වය තමයි සිදුහත් බෝසතාණන් වහන්සේ දුර්ගේශ්වරී කඳුමුදුනේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනවා. උන්වහන්සේ අවබෝධ කරගන්නවා බුද්ධත්වයේ ලබා ගැනීමේ නිවැරදි පිළිවෙත දුෂ්කර ක්‍රියා කිරීම නෙමෙයි කියලා. අනතුරු උන්වහන්සේ සුජාතා සිටු දේවියගේ කිරිබිඩු දාණය පිළි අරගෙන පාත්‍රය නේරංජනා නදියේ පා කරලා ඇරලා ප්‍රාර්ථනා කරනවා. පාත්‍රයේ උඩු ගම්බලා යනවා නම් උන්වහන්සේට බුද්ධත්වයේ ලබා ගැනීමට අවස්ථාව තියෙන බව. ඒ අවස්ථාවේදී පාත්‍රයේ උඩු ගම්බලා ගිය නිසා උන්වහන්සේ නේරංජනා නදියෙන් එතෙර වෙලා බුද්ධ ගයා ප්‍රදේශයට වැඩම කර උන්වහන්සේට බොමැඩ අභියස බුද්ධත්වයේ ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඔන්න අපි බුද්ධ ගයා වලට ආවා. ඒත් විහාරස්ථානයේ ඇතුළට වෙනකොට දුරකථන වගේ දේවල් අරන් යන්න අවසර දෙන්නේ නැති නිසා ඇතුළත වීඩියෝස් නම් ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි එළියට ඇවිත් ශ්‍රී ලංකාවේ පන්සලක් තියෙනවා. පන්සලේ හාමුදුරුවොත් එක්කත් කතා කරලා ඊට පස්සේ අපි ගියා බුද්ධ ගයාවේ තියෙන කෞතුකාගාරය බලන්න. එහිදී අපිට දක්නට ලැබුණු ෆොටෝ එකක් මම වීඩියෝ එකට ඇඩ් කරලා තියෙනවා. ඒ තමයි බුද්ධ ගයා විහාරස්ථානය කන්සර්වේෂන් කිරීමට පෙර සහ පසුව කොහොමද තිබුණේ කියලා. අපි ආපහු වෙන ගමනේදී නේරංජනා ගංගාව ළඟින් බහැලා එතන පොඩ්ඩක් ඉඳලා තමයි ආවේ. ඔන්න අපේ දැන් ඒ ගමනත් ඉවර වෙලා අපි යුනිවර්සිටි එකට ඇතුල් වෙන ගමන් තමයි ඉන්නේ. එහෙනම් ආයෙමත් වීඩියෝ එකකින් හමු වෙනකම් හැමෝටම බයි බයි.